හෙලෝ ළමයි හැමදාමත් වගේ මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් අද මම මේ ආවේ මිහින්තලේ. මීට කලින් මම කවදාවත් මිහින්තලේ ඇත්තටම ඇවිල්ලා තිබුණ නැහැ. පළවෙනි වතාවට තමයි මම මිහින්තලේට ආවේ. ඉතින් කොහොම හරි මිහින්තලේ වඩින්න ලස්සන නෙළුම් මල් පොකුරු පුද අරගෙන අර තියෙන හැම පඩිපෙළක්ම නැගලා කොහොම හරි අවසානයේට මම උඩට ගියා. ගියාට පස්සේ මට ඒක අදහ ගන්න බැරි වුණා. මං හිතනවා ජීවිතේ මිනිස්සෙක්ට මොන ප්‍රශ්න තිබ්බත් ඒ වගේ තැනකට ගිහිල්ලා මේ පරිසරය විඳිනකොට අපේ හිතේ තියෙන හැම ප්‍රශ්නෙම නැති වෙනවා කියලා. ඉතින් ඒක මම කියනවට වඩා ඔයාලම ඒ අත්දැකීම විඳලා තියෙනවා නම් මම ඒක කොහොමද කියලා ඔයාලට විස්තර කරලා අමුතුවෙන් දෙන්න ඕනේ නැහැනේ. ඉතින් ඇත්තටම හිතේ තියෙන හැම ප්‍රශ්නෙම නිදහස් වෙනවා අපි මේ සුබහදහමත් එක්ක හිටියොත්. ඉතින් මම ඔය සීගිරියේ ගල උඩට නැගලා අපේ අම්මට නැත්තම් යන්න උනේ නැහැ. මොකද යාට යන්න බැරි වුණා. අමාරුයි චුට්ටක් යාට නැගගන්න. ඒ නිසා මම තනියෙන් නැග්ගේ. මම ඉතින් ගිහිල්ලා මේ තියෙන්නේ උඩ පේන view point එක. හරිද? මාරම ලස්සනයි. මම හිතන්නේ අනුරාධපුරේ මාරම ලස්සනට පේනවා. මාරම ලස්සනයි. මේ වඳුරු පැටිය. ඉතින් කොහොම හරි මේ විදිහට ලස්සන බලලා හිත නිදහස් කරගෙන මේ හැම දෙම බලලා අතන අපි තව තැන් වගේ ඇවිදින්න ගියා. මම ඒ ටික ඔයාලට part 2 වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් ඔයාලත් යන්න පරිසරය විඳින්න, පරිසරයට ආදරය කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්න. bye bye. ඔයාලා හැමෝටම හරිම ආදරේ. වීඩියෝ එකට like කරන්න.